මේ තියෙන්නේ මම කොස් ඇට වලින් ගලවගත්ත සිවිඩි. සමහර අය නම් දන්නවත් ඇති අපිට බත් කන්න මේකෙන් රස කෑමක් හදා ගන්න පුළුවන්. කොස් ඇටේ තියෙන සිවිඩි අයින් කරලා ඒක උඩින් තියෙන කොටස අතින් හරි පිහියක් ආදරෙන් හරි කපලා අයින් කර ගන්න ඕන. මෙන්න මේ විදිහට හරි ගස්ස ගන්න ඕන. ඊට පස්සේ ඒකට ලුණු ටිකක් කහ ටිකක් එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්න. ඊට පස්සේ තාච්චා ලිපේ තියලා අපි මේක ගැඹුරු තෙලේ බැද ගන්න අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් ටිකක් දාගෙන මේක හොඳින් බැඳ ගන්න ඕන. ලස්සට බැද ගන්න ඕන. මෙන්න මේ විදිය පාට එනකම් බැද ගන්න. කර ගන්න නැතුව මේ වගේ පාටට එනකම් බැද ගන්න. ඊට පස්සේ අපිට මේ බැදුමට අවශ්‍ය දේවල් ටික තමයි මම මේ ලෑස්ති කරගන්නේ. මේ මිරිස් ටික අමු මිරිස් හරි කමක් නැහැ, කොච්චි මිරිස් හරි කමක් නැහැ, තියෙන ඒවා ගන්න. කොච්චි මිරිස් නම් වඩාත් රසයි. පොඩිවට කපා ගන්න. බීලුණු ගෙඩියක් චීන් ආකාරයට කපා ගන්න. සුදු ලුණු ටිකත් කපා ගන්න. ඉඟුරු ටිකකුත් අපිට ඕන වෙනවා. එක චූටිවට කපා ගන්න. කැමති නම් මේක බංගෙඩියක දාලා තලා ගත්තත් කමක් නැහැ. ඊට පස්සේ ෆෑන් එක ලිප තියලා තෙල් ටිකක් එකතු කරගෙන අබ ටිකක් එකතු කරගන්න. එකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු බීලුණු ටික එකතු කරගෙන කලවම් කරගන්න. ඊට පස්සේ අපි කපාගත්ත මිරිස් කෑලි ටිකත් එකතු කරගන්න. රම්ප කරපිංච ටිකත් මේ වෙලාවේදී එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න. චුට්ටක් බැදෙන්න අරින්න. ඊට පස්සේ අපි මේකට කෑලි මිරිස් ටිකක් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඊට පස්සේ ඒ ටිකත් හොඳින් කලවම් කරගන්න. දැන් මේ ටික බැදිලා ඇති. අපි දැන් එකතු කරගන්න ඕන අපි බැදගත්ත කොස් සිවිඩි ටික. එක්කලා හොඳට කලවම් කරගෙන ගම්මිස් කුඩු ටිකුත් මේ වෙලාවේදී එකතු කරගන්න. ඇත්තට මේක බත් කන්න මාරම රස කෑමක්. නිකුනුත් අපිට කන්න පුළුවන්. ක්‍රිස්පි රසට හොඳට තියෙනවා. ඔයාලත් හදලා බලන්න. දැන් මේක හැදිලා ඉවරයි. ඔයාලත් හදලා බලලා රසද කියලා මට කමෙන්ට් එකක් දාන්න.